ඔයත් YouTube channel එකක් කරගෙන යන ගමන් ඉන්න කෙනෙක්ද? YouTube channel වලට short video upload කරන කෙනෙක්ද? ඔයා කොච්චර short video upload කරත් views එන්නේ නැද්ද? views ආවත් 20ක් 30ක් වගේ ගිහින් නතර වෙනවද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. අද අපි කතා කරන්න හදන්නේ ඔයා හරියටම කොහොමද ඔයාගේ YouTube channel එකට short video එකක් upload කරන්නේ. අපි මේ වීඩියෝ එකදී ඇතුලේ ඔයාලට කියලා දෙනවා short video එකට thumbnail එකක් add කරන්නේ කොහොමද? title එකක් දාන්නේ කොහොමද? හරියටම short video එකක් upload කරලා අපි views ගන්නේ කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද කියලා. ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද හරියටම අපේ YouTube channel එකට short video එකක් upload කරන්න කියලා. මුලින්ම ඔයා ඔයාගේ phone එකේ තියෙන YouTube app එක open කරගන්න ඕනේ. YouTube app එක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයා දැනටමත් YouTube channel එකට short video upload කරන කෙනෙක් නම් දන්නවා මෙතන යට යන විදිය. දැන් නැති කට්ටියත් ඉන්න පුළුවන් නේ. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ යට ධන ලකුණක් තියෙනවා නිකන් යටම තියෙනවා හරි මැද්දේ ධන ලකුණක්. ඒක උඩ එකපාරක් ටච් කරන්න. දැන් අපි ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේකේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. අද අපි කතා කරන්න හදන්නේ ඔයාගේ YouTube channel එකට short video එකක් දාන විදිහනේ. එතකොට මෙතන ඔයාලට බලන්න පුළුවන් යට videos, photos, live, short කියන කැටගරි එකට ආවට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් add කියලා මේ යට මේ පැත්තේ තියෙන add කියලා. ඒ add කියන එක උඩ ටච් කරගත්තට පස්සේ ඔයා එන්නේ ඔයාගේ phone එකේ තියෙන gallery app එකට. gallery app එක කියන්නේ එතනින් gallery එකට තමයි එන්නේ. මෙතනින් ඔයාලට තියෙන ඔයාලා YouTube එකට දාන්න ඉන්නවනේ වීඩියෝ එක. ඒ වීඩියෝ එක තෝරගන්න. මම දාන්න ඉන්නේ අද මම මේ channel එකට දාන්නේ AI සම්බන්ධ වීඩියෝ. ඒ නිසා මම AI පොඩි වීඩියෝ එකක් මෙතන හදාගෙන තියෙනවා. මම ඒක select කරගන්නවා. ඒක select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා next කියන icon එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ තැනකට එනවා. මෙතන බලන්න පුළුවන් මම දැන් හදලා තියෙන වීඩියෝ එක ප්ලේ වෙනවා. ඔයාලට වීඩියෝ එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයාලට ආයෙ එඩිට් කරගෙන ඇවිල්ලා මෙතන දාලා බලන්න පුළුවන්. මෙතන ඔයාලට ආයෙ පෙන්වන්නේ ඔයාලගේ වීඩියෝ එක තමයි මේ ඔයාලා හදාගෙන තියෙන වීඩියෝ එක තමයි මෙතන ආයෙ ප්ලේ කරලා පෙන්වන්නේ. වීඩියෝ එකේ මොකුත් අවුලක් නැතුව ඔයාලට හරි වගේ හිතෙනවා නම් මෙතන done සලකුණ තියෙන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරන්න. done සලකුණ ටච් කරලා පස්සේ මෙන්න මේ වගේ පොඩි එකක් පිරෙයි. ඒක පිරුණාට පස්සේ ඔයාලා ආයෙමත් එනවා මෙන්න මේ වගේ තැනකට. ඔයාලා හිතන්නකෝ ඔයාගේ වීඩියෝ එකට මොකක් හරි මියුසික් එකක් ඇඩ් කරොත් හොඳයි කියලා හිතනවා කියලා. ඔයාට මෙතනින් ඔයාගේ YouTube channel එකට ඒ දාන වීඩියෝ එකට වීඩියෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එකක් ඇඩ් කරගන්න එකේ වාසියක් තියෙනවා. මොකක්ද කියන්නම් මම. ඒ වාසිය තමයි ඔයාට වැඩියෙන්ම මේ දවස්වල යන සින්දුව තියෙනවනේ. ඒ සින්දුව අපි මේ වීඩියෝ එකට ඇඩ් කරොත් මේ වීඩියෝ එක පොඩ්ඩක් ට්‍රෙන්ඩින් යන තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනෙත් නෑ. මම ඒ වුණාට අද ඔයාලට ඒකත් කියලා දෙනවා. ඔයාලට මෙතන add sound කියලා තියෙනවනේ. ඒ add sound උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන් සින්දු ගණනාවක්. මෙතන ඔයාලට තියෙනවා නේ මෙතන බලන්න short කියලා මිලියන ගණන් තියෙනවානේ. මෙතන තියෙනවා මිලියන 23යි short කියලා. ඒ කියන්නේ මේක මිලියන 23ක් short වීඩියෝ වලට භාවිතා කරනවා මේ සින්දුව. ඔයාලට එහෙම මෙතන වැඩියෙන්ම කට්ටිය භාවිතා කරලා තියෙන සින්දුව තෝරගන්න. එතකොට ඔයාගේ වීඩියෝ එක පොඩ්ඩක් අප් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. මම දැන් මෙන්න මේක තමයි මට මෙතන පෙන්වන්නේ වැඩියෙන්ම short වලට views short වලට අරන් තියෙන සින්දුව විදියට. මම දැන් ඒක මගේ වීඩියෝ එකට දාගන්නවා. වීඩියෝ එකට දාගන්න මෙතන නිල් පාට රවුමක් ඇතුලේ සුදු පාට ඊතල ඇතුලේ ඒක ඔබපු ගමන් ඔන්න අපේ සින්දුවට අපේ වීඩියෝ එකට මෙන්න මේ සින්දුව ඇඩ් වෙනවා. පොඩි වෙලාවක් යයි මෙතන පොඩක් අරගෙන ඒක ආවට පස්සේ මෙතන හරි ලකුණ ඔන්න. හරි ලකුණ එබුවට පස්සේ දැන් ඔන්න මේ අපි දාපු සින්දුව මෙතන ඇඩ් වෙලා වීඩියෝ එක ප්ලේ වෙනවා. ඔයාලට වීඩියෝ එකට සින්දුව ඇඩ් වෙලා නම් තියෙන්නේ මෙතන යට තියෙනවා next කියලා බටන් එක. next කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. next කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන තමයි ඔයාලට YouTube වීඩියෝ එක මේ වීඩියෝ එකට කරන්න තියෙන ඔක්කොම දේවල් කරන්න තියෙන මෙතන. ඒ කියන්නේ මෙතන තමයි ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය කරන සියලුම දේ කරන්න තියෙන්නේ. ටයිටල් දාන්න, thumbnail තෝරන්න, ලොකේෂන් දාන්න, ගොඩක් දේවල් මෙතන තමයි කරන්න තියෙන්නේ. ඔයාලට මෙතන උඩේ ටයිප් කරන්න තියෙනවා ටයිටල් කියලා. මෙතන ඔයාලට දාන්න තියෙනවා ඔයාලගේ වීඩියෝ එක ගැන මොකක් හරි පොඩි විස්තරයක්. මොකක් හරි වීඩියෝ එක ගැන කියන්න තියෙන දෙයක්. මොකක් හරි එන්නේ එහෙම පොඩි කොටසක් දාගන්න තියෙන්නේ. ඔයාලට මේ ටයිටල් එක ඔයාලට හිතා ගන්න බෑ නම් ඔයාලා ChatGPT එකට දීලා මෙන්න මේකට වීඩියෝ එක අප්ලෝඩ් කරලා මට මේ වීඩියෝ එකට YouTube දාන ටයිටල් එකක් දෙන්න කියලා ටයිප් කරන්න. එතකොට ඔයාලට ඒක
ChatGPT එකට දුන්නට පස්සේ ChatGPT එකෙන් අපිට හොඳම ටයිටල් ටිකක් තෝරලා දෙනවා. මම දැන් මෙතන ටයිප් කරන්නේ මාත් ChatGPT එකෙන් ගත්ත ටයිටල් එක. ටයිටල් එක ඔයාලා සර්ච් කරගත්තට පස්සේ අනිවාර්යෙන් ඔයාලා මතක තියාගෙන ඉමෝජි දෙකක් දාන්න. මේ ඉමෝජි දෙකක් දානකින් ඔයාලට ගොඩක් views ප්‍රමාණයක් ගන්න පුළුවන්. හේතුව නම් මොකද්ද කියන මම දන්නේ නැහැ. ඒ වුණාට මම දාපු හැම වීඩියෝ එකකටම ඉමෝජි දෙකක් දාලා තියෙනවා. ඒ නිසා තමයි මට ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණේ. ඒ වගේ මෙතන දැන් ඉමෝජි දෙකක් දාලා ඔයා මෙතන hashtag ටිකක් ටයිප් කරගන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක AI කන්නේ AI videos. මෙතන මේ පූසෝ දෙන්නෙක්ගේ වීඩියෝනේ තියෙන්නේ. cat video, short video, තව Gemini video, AI videos වගේ නිකන් ටයිටල් ටිකක් මෙතනවා ටයිප් කරගන්න. මේ ටයිටල් දානගේ වාසියක් තමයි කවුරු හරි මේ වචනය සර්ච් කරා කියලා හිතනවා. කවුරු හරි AI වීඩියෝ කියලා සර්ච් කරා කියනකො. එතකොට උඩටම එන්නේ අපේ වීඩියෝ එක. නිකන් එන්නේ එහෙම එකක් තමයි මෙතන වෙන්නේ. දැන් හරි අපි ඔක්කොම කරගත්ත කියමුකෝ. දැන් ඔයාලා දන්නවද මෙතන thumbnail දාන්න. ඒ කියන්නේ ඔයාගේ short video එක thumbnail එකක් ඇඩ් කරන්න. අපි දැන් බලමු කොහොමද thumbnail එක හරියට ඇඩ් කරන්න කියලා. මෙතන ඔයාලට මේ වීඩියෝ එක උඩ බලන්න පුළුවන් පොඩි පැන්සලක් වගේ එන්නේ ඒක උඩ පාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් තමයි ඔයාලට ඔයාගේ වීඩියෝ එකට thumbnail එක දාන්න තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේ හොඳ තැනක් ඇතිනේ මොකක් හරි. ඒ හොඳ තැනට මෙන්න මෙහෙම මේ යට තියෙන මේ කොටුව වගේ එක ඇදගෙන ගිහින් නවත්තන්න. මට හිතෙනවා මෙන්න මෙතන හොඳයි කියලා මේ වීඩියෝ එකේ thumbnail එක විදියට. ඔයාගේ වීඩියෝ එකේ මොකක් හරි හොඳ කොටසක් ඇතිනේ. එන්න ඒක ඔයාගේ thumbnail එක විදියට තෝරගන්න පුළුවන්. එතෙන්ට මෙන්න මෙහෙම ඇදගෙන ඇවිත් එතන නවත්තන්න. එතකොට ඒක තමයි ඔයාගේ thumbnail එක විදියට YouTube එකට අප්ලෝඩ් වෙන්නේ. හරි. දැන් thumbnail එක ඔයාලා දාගත්ත කියමුකෝ. මෙන්න මෙතන හරි ලකුණක් තියෙනවනේ. ඒක උඩ පාරක් ටච් කරන්න. හරි. දැන් මෙතන තියෙනවනේ unlist කියලා. එන්නේ ඒකට ඒකුට ටච් කරාට පස්සේ මෙතන public unlist කියලා තියෙනවා. ඔයා මෙතන unlist කියන එක තමයි දෙන්න ඕනේ. public දෙන්න ඕනේ තව ටිකකින්. මම ඒකත් කියන්න. මෙතන දැනට ඔයා unlist දෙන්න. unlist දුන්නට පස්සේ මෙතන තියෙනවනේ upload video කියලා වලට යට බලා ගන්න පුළුවන්. මෙතන upload video කියලා තියෙනවා. දැන් අපි upload video කියන එක ටච් කරමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක දැන් YouTube එකට අප්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක දැන් අප්ලෝඩ් වුණාට පස්සේ අපිට කරන්න තව පොඩි වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩේ කරන්න ඔයාලට YouTube Studio app එක ඕනේ වෙනවා. YouTube Studio app එකට ගිහින් තමයි මේ වීඩියෝ එක කට්ටියට බලන්න කියන්නේ පබ්ලික් දාන්න තියෙන්නේ. තව පොඩි වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ ටික කරගන්න තියෙන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ YouTube Studio එකේ. එහෙනම් අපි YouTube Studio එකේදී හම්බෙමු යාළුවනේ. ඔයාලා මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකන් ඉඳලා YouTube Studio එකට යන්න. Studio app එක ඕපන් කරගමු. YouTube channel එක කරන එක නම් ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන් YouTube Studio app එක තියෙනවා. මේ තමයි මගේ channel එක. මම මේ channel එක හදලා දැන් දවස් 4ක් වගේ වෙනවා. ඒ වුණාට මම දාපු හැම වීඩියෝ එකකටම views 1000ට වඩා ඇවිත් වෙනවාට බලා ගන්න පුළුවන්. views 2200යි, views 2000යි, views 3000යි, views 1700යි වගේ views ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේක මේ YouTube channel එකේ මේ නිකන් වීඩියෝ දාදාම වගේ ඉන්නවනම් ඔයාලට මීට වඩා ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මේ නිකන් තමයි මම මේ YouTube channel එක හදලා තියෙන්නේ. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මම හදපු channel එකේ views ඇවිල්ලා තියෙනවා. මම බොරු කියනවා නම් ඔයත් මේක try කරලා බලන්න මේ විදියට. හරි. අපි දැන් බලමු වීඩියෝ එකේ ඉතිරි වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. YouTube Studio app එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලා ඒක දන්නවනේ. YouTube channel එක කරන කෙනා අනිවාර්යෙන් ඔයා මේක දන්නවා. දැන් මෙතන content කියලා තියෙනවා නේද? ඒ content කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මේ තියෙන්නේ මම මෙච්චර කල් දාපු වීඩියෝ එක. මේ තියෙන්නේ මම දැන් දාපු වීඩියෝ එක. ඔයාලට දැන් දාපු වීඩියෝ එක බලන්න පුළුවන්. හැබැයි මේක මම තාම කට්ටියට බලන්න දාලා නැහැ. දැන් හදන්න අපි මේ කට්ටියට බලන්න දාන්න. ඔයාලට මෙතන දැන් දාපු වීඩියෝ එකට බලන්න පුළුවන් මේ අයිනේ තියෙනවා 33. ඒ 33 උඩ ටච් කරාට පස්සේ මෙතන තියෙනවා edit කියලා. ඒ edit කියන එක උඩ ටච් කරන්න. edit කියන එක උඩ ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන දැන් තියෙනවනේ add description කියලා. මේ add description කියන එක උඩ අපි දැන් අර උඩ ටයිප් කරේ title දාලා emoji දාලා එක ටයිප් කරගත්තනේ ඒකම ඔයාලා මෙතනින් කොපි කරගන්න. ඒකම ඔයාලා කොපි කරගෙන ඇවිත් මේ add description කියලා තියෙන්නේ. ඒ add description කියන එක උඩ ටයිප් කරගන්න. ඒක ටයිප් කරගෙන මෙතන save කියන එක උඩ එකපාරක් ටච් කරන්න.
සේව් කියනෙකුට ටච් කරගන්න කලින් ඔයාලා මෙතන දැන් අන්ලිස්ට් කියලා දාලා තියෙනවනේ. ඒක පබ්ලික් කියනෙකුට දාගන්න. මේ පබ්ලික් දැම්මම තමයි මේ වීඩියෝ එක අනිත් කට්ටියට බලන්න පුළුවන් විදිහට YouTube එකට වැටෙන්නේ. පබ්ලික් කියනෙකුට එකපාරක් ටච් කරලා දැන් ඔයාලා සේව් කියන බටන් එකට එකපාරක් ක්ලික් කරන්න. ඔන්න යාළුවනේ දැන් අපිට බලලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක දැන් කට්ටියට බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දැන් පබ්ලික් දැම්මනේ පබ්ලික් දැම්ම කියන්නේ මේ වීඩියෝ එක අනිත් කට්ටියට බලන්න අවස්ථාව දැන් අපි දීලා තියෙන්නේ. දැන් ඔයාලා පැයක් වගේ යද්දි බලන්න පුළුවන් මේ ඔයාලා මේ විදිහට දැම්මුත් වීඩියෝ එකක් ඒ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම views එනවා. views එනවා වගේම නෙමෙයි views එනවා වගේ විතරක් නෙමෙයි වගේ subscribers like වගේ හැම දෙයක්ම වැඩි වෙනවා. අනිවාර්යෙන් මම කියන්නේ ඔයා මේ විදිහට ඔයාගේ YouTube channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මේ දැම්ම AI වීඩියෝනේ. ඔයාටත් AI වීඩියෝ හදන්න දන්නේ නැත්නම් මගේ channel එකේ දාලා තියෙනවා AI වීඩියෝ හදන්නේ කොහොමද? AI වීඩියෝ එකට prompt දාන්නේ කොහොමද? prompt වලින් image හදාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් වීඩියෝ මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඔයා මේ වීඩියෝ බලලා නැත්නම් ඒවත් බලලා ඔයාගෙම කියලා YouTube channel එක පටන්ගෙන වීඩියෝ දාලා බලන්න මේ විදිහට. ඔයාට ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. එක්කම අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා යාළුවනේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් මොකක් හරිම දෙයක් ගන්න ඇති කියලා මම අනිවාර්යෙන් හිතනවා. ඔයාලත් මේ වීඩියෝ එකේ විදිහට try කරලා බලන්න. අදට අපි ගිහින් එන්නම්. bye යාළුවනේ.